දෙවියන් වහන්සේගේ පුතා මිනිසුන්ගේ ජීවිත ඇතුළේ ප්‍රාතිහාර කරේ මේ ආධ්‍යාත්මික ප්‍රාතිහාර විතරක්ම නෙමෙයි. උන්වහන්සේ මිනිසු පසුපස්සේ පොරකකා වැටිගෙන එනකොට එයාලට ආත්මික සුවය දුන්නා වගේම උන්වහන්සේ පරිස්සම් වුණා. එයාලගේ ජීවිත ඇතුළේ තියෙන ලෞකික දේ ඒව ගැනත් හොයලා බලන්න. ඒ අවශ්‍යතාවයන් ගැන වද වෙන්න. අනේ නිසයි උන්වහන්සේ කිව්වේ මේ මිනිසුන්ට කණ්ඩායමක් දෙන්න ඕනේ. එලා බඩගින්න ඉන්නේ. පිස්සු හැදිලා වගේ පිටිපස්සෙන් වැටි වැටි එනවා. ඒ හැම දෙයක් ගැනම උන්වහන්සේ හිතුවා නියම එඬේරෙක් විදියට. අනේ ඒ නිසයි අපි කතෝලිකයෝ හැටියට අපිට තියෙන විදියට දේවල් බෙදා ගන්න ඕනේ. අපිට වඩා අසරණ කෙනෙක්ට අපි උදව් කරන්න මැලි වෙන්න හොඳ නැත්තේ. අපේ ජීවිතේ හැම මොහොතකම පුළුවන් විදියට දේවල් බෙදා ගන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේගේ පුතා අපේ ස්වාමීන් වහන්සේත් එහෙම හිතපු කෙනෙක් නම් අපි කොහොමද මේ පැත්ත අමතක කරලා ආගම ධර්මය විතරක් අදහන්නේ. ඒ නිසා ඉන්න කාලේ ඇති හැටියෙන් පුළුවන් විදියට බෙදා ගන්න.